වෙල්කම් බැක් කියලා පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් රවි ඔපි YouTube channel එකට. ඉතින් අද නම් ඉතින් වෙනස්ම දෙයක් තමයි මම ගෙනත් තියෙන ඔයාලට පෙන්නන්න. ඉස්සරහට එන්න දෙන හයිපර් බුක් එක ගැන තමයි මම අද විස්තර කරන්නේ. ඔයාලට පුළුවන් ඉතින් වීඩියෝ එක බලලා ඉතින් ගොඩක් වටනවා නේ. ඉතින් අනිවාර්යයෙන්ම share පාරක් දීලා subscribe පාරක් දීලා like පාරක් දීලා ඉතින් ගියාම මට ඉතින් channel එක up කරගන්න help එකක් දෙන්න. ඉතින් අපි වැඩි කතා නොකරමු වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මොකද්ද මේ හයිපර් බුක් එක කියන්නේ, ඒකෙන් මොකද්ද ලැබෙන්නේ අනම්මන විස්තර ගැන අපි කතා කරමු. එහෙනම් යමු අපි වීඩියෝ එකට. My dreams keep flying away. It's somewhere far beyond. Keep chasing them and I never rest for a day. It's something I don't do. I feel the wind blowing my face, but that's alright. I smile at people passing by. Some smile back, some might not. I'm always looking for a shade when it's hot. I've been low key and I'm trying to stop. God, I'm feeling good. ඔන්න බං ඉතින් තියෙනවා මෙන්න මේක තමයි හයිපර් බුක් එක කියන්නේ. හරිද? මේක ගොඩක් විට බං අපේ සර්වර් එකට අනිවාර්යයෙන්ම ජෙම් টপ අප් කරන ඉවෙන්ට් එකකට තමයි බං එන්නේ. හරිද? ඒ කියන්නේ ජෙම් 100ක් টপ අප් කරපුවාම අපිට මේ හයිපර් බුක් එක හම්බ වෙනවා. හරිද? ඉතින් ඊට පස්සේ තමයි ඉතින් උඹලා টপ අප් කරලා බං ඉතුරු ටික ගන්න ඕනේ. ඒ කියන්නේ ලෙවල් අප් කරගන්න ඕනේ බං හයිපර් බුක් එකේ ඉතින් උඹලා টপ අප් කරලා. හරිද? ඉතින් ඊළඟට මෙන්න මේ පළවෙනි පේජ් එකේ තියෙනවා බං හයිපර් බුක් එකේ පළවෙනි පොතේ තියෙනවා බං මෙන්න මේ බයික් එක. ඔයාලට ඉතින් අප්ඩේට් කරන්න දාලා මචං හයිපර් බුක් එකෙන් මෙන්න මේ අනම්මනම් දේවල් හම්බෙන්නේ. හරිද? ඉතින් මෙන්න මේක මේ වයිස් ස්කින් එකේ බං විශේෂත්වය තමයි බං මේ දැන් එනිමියක් කවුරු හරි ඩැමේජ් කරනවා නම් බං අපිට මේ ඒ ඩැමේජ් එක පොඩ්ඩක් අඩු කරලා දෙනවා. හරිද? මෙන්න තියෙනවා ඉතින් අමුතුම ඩිසයින් එක කරලා ඉතින් ඩිසයින් වෙච්ච මෙන්න මේ බෑක් පැක් එක ඉතින් මිඩ්නයිට් සීන් එකේ තමයි බං මේ ඔක්කොම එන්නේ. හරිද? ඉතින් මෙන්න මේක තමයි ලෙවල් 2 එක මං හිතන්න බෑක් එකේ. ඉතින් පේජ් 3 වෙනි එකේ තමයි ඉතින් මෙන්න මේක හම්බෙන්නේ බං ලූට් බොක්ස් එකේ මෙන්න මේ ග්ලූ වෝල් ඇති ඉතින් අපිට ලබා දෙනවා කියලා තියෙනවා බිග් නයිට් සීන් එකෙන්. ඉතින් ඔයාලට පුළුවන් ඉතින් ජෙම් ටිකක් টপ අප් කරලා මේ පොත අප්ඩේට් කරලා ඉතින් ඔක්කොම ලබා ගන්න. ඉතින් මෙන්න මේ කටාන ස්කින් එකත් දෙනවා කියලා තියෙනවා ගයිස්. ඉතින් පස්වෙනි පිටුවේදී ඉතින් 6 වෙනි පිටුවේ ඉතින් ඔයාලට ඉතින් මෙන්න මේක නම් ඉතින් අමුතුම පිස්සුවක් ඒ බං. ඉතින් මෙන්න මේ ෆාමර්ස් ස්කින් එක. හරිද බං? මේක තමයි ඉතින් සුපිරිම ඇනිමේෂන් එකක් එක්ක ඉතින් එන මෙන්න මේ ෆාමර්ස් ස්කින් එක බං. ඉතින් අපිට ලබා දෙනවා කියලා තියෙනවා. ඉතින් 6 වෙනි පිටුවේදී බං ඉතින් ඒක නම් ඉතින් කියන්න වචන නැහැ. පාටම ඩිසයින් වෙච්ච ඉතින් ෆාමර්ස් ස්කින් එක. හරිද? ඉතින් ඊළඟට මෙන්න මේ ඇනිමේෂන් එක දෙනවා කියලා තියෙනවා. ඉතින් අපිට ඉතින් මෙන්න මේ මිඩ්නයිට් ප්‍රියුස් කියලා තමයි මචං මෙන්න මේ 7 වෙනි පිටුවේ ඉතින් ඔන්න ඕක ලබා දෙන්නේ. ඇනිමේෂන් එකත් ඉමෝට් එකක් විදියට එයිද කියලා මට තාම හරියටම විස්තර කරන්න බෑ. ඉතින් ඒකට වෙන වීඩියෝ එකක් ඉතින් මම අනිවාර්යෙන් කන්ෆර්ම් කරලා අරන් එන්නම් ගයිස්. ඉතින් බං 8 වෙනි පිටුව හරිද සීක්‍රට් පේස් කියලා තමයි බං ඉතින් කියන්නේ. ඉතින් උඹලා ප්ලේන් එකේ යද්දි සුපර්මෑන් වගේ ගිහින් බහින්න තමයි තියෙන්නේ බං. ඉතින් එනමි බය කරන් බහින්න තියෙන සුපර්මෑන් වගේ. හරිද? ගැම්මට ඉතින් දැන් නම් ඉතින් අර මේ ඇත්ත සුපර්මෑනුත් බය වෙලා ඇත්තේ බං. මේ මොකද්ද මේ උනේ කියලා. ඉතින් මෙන්න මෙහෙම තමයි ඉතින් ප්ලේන් එකෙන් බහිද්දි ඉතින් අර ඇවිදගෙන යනවා වගේ නැතුව දුවගෙන යන්න තියෙන. ඔන්න ඔහොම පියාගෙන යන්න තියෙන. හරි ඉතින් ඔන්න ඉතින් අදට ගෙනාවු වීඩියෝ ඉවරයි. ඉතින් අපි වෙන දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් හැමෝටම වෙනම් ගුණ පුස චපුර. අද හොබටම මම බය වෙලා දුබම උන ඔය මගේ වහකලා හිත පිච්චුන ඔය රුව බල බල මව ගැස්සුන සිහිනයකින් තව ඇයි කෙලෙ දෙන්න කැමැත්ත මෙච්චර පම ඔබ ලස්සන හිනවට කෙලෙ මම ජාවුනේ මගේ හිත පාවුනේ රතු උණු ඇස් මගේ කඳුලයි තනි මැකුවේ හැම රැකම කෙලෙ එයි තනි සිතුවිල්ලක පැටලිම රහසේ ආදර කළේ නුඹේ ඇස් දිහා බල බල නුඹේ හිත ගන්නට දැඟලුවේ පැටලුවේ ඔබම තනි ලෝකෙට ෂෝරින්